පිටතින් බලද්දී කිසිම ලෙඩක් නෑ. සික්ස් පැක් තියෙනවා, දිනපතා ව්‍යායාම කරනවා, පෝෂණීය ආහාර ගන්නවා. හැබැයි කිසිම ලෙඩක් නැතුව හිටපු ඒ තරුණයා එක පාරටම පපුව අල්ලගෙන බිම ඇදගෙන වැටිලා මිය යනවා. මෑතක ඉඳන් මුළු ලෝකේම වගේම ලංකාවෙත් මේ වගේ ඛේදවාචකයන් සිදුවීම ඉතාම වේගයෙන් වැඩි වෙලා තියෙනවා. අවුරුදු 20ක 25ක හෝ 30ක උපරිම ශාරීරික සෞඛ්‍යයක් තියෙන තරුණ තරුණියන් එක පාරටම මෙහෙම හෘදයාබාධවලින් මිය යන්නේ ඇයි? අපි අද මේ විද්‍යාත්මක වාර්තාමය වැඩසටහනින් සොයා බලන්නේ වෛද්‍ය විද්‍යාව පවා මවිත කළ මේ බියකරු තරුණ හෘදරෝග රැල්ල පිටුපස හැංගිලා තියෙන සැබෑම හේතු මොනවාද සහ ඔබේ ජීවිතයේ බේරාගන්නේ කොහොමද කියලා. තවමත් අපව සබස්ක්‍රයිබ් කරලා නැත්තං දැන්ම සබස්ක්‍රයිබ් කරන්න. අපිට හැමතිස්සම හිතෙන්නේ හෘදයාබාධ හැදෙන්නේ වයසක, බඩ තියෙන, දියවැඩියාව හෝ අධික රුධිර පීඩනය තියෙන අයට විතරයි කියලා. හැබැයි වෛද්‍ය විද්‍යාව කියන්නේ පිටතින් පෙනෙන ෆිට්නස්, එක්ස්ටර්නල් ෆිට්නස් සහ ඇතුළතින් තියෙන නීරෝගීකම, ඉන්ටර්නල් හෙල්ත් කියන්නේ සම්පූර්ණයෙන්ම කතා දෙකක් කියලා. කෙනෙකුට පිටතින් ඉතාම ලස්සන සිරුරක් තිබුණත් ඔහුගේ හෘදවස්තුව ඇතුළත ඇති රුධිරනාලවල කුඩා අවදියේ සිටම යම් යම් ගැටලු නිර්මාණය වෙමින් පවතින්න පුළුවන්. අන්න ඒ නිසයි පිටතින් නීරෝගී පුද්ගලයෙකුණත් එකපාරටම මෙවැනි අනතුරකට මුහුණ දෙන්නේ. පළමු හේතුව උපතින්ම එන ජානමය ගැටලු, හයිපර්ට්‍රොෆික් කාඩියෝමයෝපති. ගොඩාක් තරුණ ක්‍රීඩකින් එකපාරටම ක්‍රීඩා පිටියේ මැරෙන්න ප්‍රධානම හේතුවක් තමයි මේක. මෙතනදි වෙන්නේ කිසිම රෝග ලක්ෂණයක් නැතුව හෘදයේ මස්පිඬු බිත්ති අධික ලෙස ඝනවීමයි. අධික ලෙස වෙහෙස මහන්සි වෙනකොට එකපාරටම හෘද ස්පන්දනය අක්‍රමවත් වෙලා මරණය සිදු වෙනවා. දෙවනි හේතුව අධික මානසික ආතතිය සහ නිින්ද නොමැතිකම. chronic stress and sleep deprivation. වර්තමාන තරුණ පරපුර මුහුණ දෙන ආර්ථික සහ සමාජීය ප්‍රශ්න නිසා ශරීරයේ ඇතුළත කෝටිසෝල් සහ ඇඩ්‍රනලින් කියන හෝමෝන නිතරම ශ්‍රාවය වෙනවා. සති ගණන් නිදිවැරීම සහ මේ ආතතිය එකතු වුණාම රුධිරනාල එකපාරටම සංකෝචනය වී හෘදයාබාධයක් ඇතිවෙන්න පුළුවන්. තුන්වෙනි හේතුව වෛරස් ආසාදනවලින් පසු ඇතිවන සංකූලතා, මයෝකාඩයිටිස්. මෑතකාලීනව ලෝකයේ පැතිරුණු විවිධ දරුණු වෛරස් උණරෝග නිසා සුව වුණාට පස්සෙත් හෘදයේ බිත්තිවල සියුම් ඉදිමීම්, ඉන්ෆ්ලමේෂන් ඉතිරි වෙනවා. මේ තත්ත්වයේ තියෙද්දී ශරීරය දැඩි ලෙස වෙහෙසවන්න ගියොත් හෘදය ක්‍රියාවිරහිත වෙන්න පුළුවන්. හතරවෙනි හේතුව වැරදි උපදෙස් මත ගන්නා ජිම් සප්ලිමන්ට් සහ ස්ටෙරොයිඩ්ස්. ලංකාවේ ගොඩක් තරුණයෝ ඉක්මනින් ඇඟ හදාගන්න බාලවර්ගී ප්‍රීවර්කවුට් පානවර්ග සහ අනවශ්‍ය ස්ටෙරොයිඩ් හෝමෝන එන්නත් පාවිච්චි කරනවා. මේවායේ තියෙන අධික කැෆීන් ප්‍රතිශතය නිසා රුධිර පීඩනය එක පාරටම අහස උසට නැගලා හෘදස්පන්දනය පාලනයෙන් තොර වෙනවා. මේ හේතු නිසා රුධිරනාල ඇතුළේ තියෙන කුඩා කොලෙස්ටරෝල් තට්ටුවක් එක පාරටම පුපුරා ගිහින් විනාඩියක් ඇතුළත ලේ කැටියක් හැදෙනවා. අන්න ඒ ලේ කැටියෙන් හෘදයට යන ලේ ගමන සම්පූර්ණයෙන්ම නැවතුන ගමන් හාර්ට් ඇටැක් එකක් සිදු වෙනවා. හැබැයි යාළුවනේ, මේ වගේ අනතුරක් වෙන්න කලින් අපේ සිරුර අපිට රහස් සලකුණු කිහිපයක් ලබා දෙනවා. ගොඩක් අය මේවා ගණන් ගන්නේ නැහැ. නමුත් පහලින් සඳහන් කරන කරුණු සැලකිල්ලට ගත්තොත් ඔබගේ ජීවිත අවදානම බොහෝ දුරට මගහරවා ගන්න පුළුවන්. අංක 1. ව්‍යායාම කරනකොට පපුවේ මැද ඇතිවන අධික තෙරපුම හෝ බරගතිය. අංක 2. ඒ වේදනාව වම් අතට, බෙල්ලට හෝ හකු පෙදෙසට පැතිරී යාම. අංක 3. කිසිම හේතුවක් නැතුව අධික ලෙස සීතල දහඩිය දැමීම. අංක 4. සුළු වැඩකදී පවා වෙනදාට වඩා අධික ලෙස හති දැමීම සහ ක්ලාන්ත ගතිය. ඔබට හෝ ඔබේ මිතුරෙකුට ව්‍යායාම කරන අතරතුර මේ වගේ ලක්ෂණයක් ආවොත් ව්‍යායාම කරන එක වහාම නතර කරලා වාඩි වෙන්න ඕනේ. එහෙනම් මේ බියකරු අනතුරෙන් බේරෙන්නේ කොහොමද? මෙන්න වෛද්‍යවරු දෙන සරලම විසඳුම්. අංක 1. ඔබ ජිම් එකකට යනවා නම් ඊට කලින් සරල ECG පරීක්ෂණයක් සහ වෛද්‍ය උපදෙස් ලබා ගන්න. අංක 2. දිනකට පැය 7කවත් සුවදායක නිින්දක් අනිවාර්යෙන්ම ලබා ගන්න. නිදිවැරූ දිනට පසුදින දැඩි ලෙස ව්‍යායාම කිරීමෙන් වළකින්න. අංක 3.
පුහුණුකරුවන් කියූ පලියට නොදන්නා රසායනික පෙති හෝ එන්නත් ශරීරගත කරන්න එපා. ස්වභාවික පෝෂණයට මුල් තැන දෙන්න. අංක 4. ව්‍යායාම කිරීම ඉතාම හොඳයි. හැබැයි ඔබේ ශරීරයට ඔරොත්තු දෙන සීමාව හඳුනාගෙන ශරීරයට සවන් දෙන්න. ඉතින් මේ වටිනා තොරතුරු ඔබේ යාළුවෝ හැමෝමත් එක්ක ෂෙයා කරගන්න. මොකද මේක සමහර විට ඔවුන්ගේ ජීවිතය පවා බේරාගන්න උදව්වේවි. තවත් මෙවැනිම වැදගත් සහ පුදුම හිතෙන විද්‍යාත්මක තොරතුරු දැනගන්න අපි හරි පුදුමයි චැනල් එක දැන්ම සබස්ක්‍රයිබ් කරන්න. ඔබට නීරෝගී දවසක්.